අයිබෝන් ගයිස් මේ වගේ ආසම channel එක වල LK එහෙනම් ඉතින් වැඩි කතා නැතු යමු අපි අද වීඩියෝ ටික බලන්න. පැල හිටවනවා කියලා දිතුවේ නෑ ගයිස් මේ තමයි ඩ්‍රෝන් සංදර්ශනයකට ලැහැත් වෙනවා. අපි ඉතින් හැමෝම ආසයිනේ යාළුවනේ කඩචෝරු කන්න. කඩචෝරු කෑවට ඔයාලා දන්නවද කඩචෝරු පැකට් වෙන හැටි? ඉතින් බලන්නකො ගයිස් අපේ අතට එන කඩචෝරු මල්ලක් හැදෙන හැටි. මීට කලින් දැකලා තිබ්බේ නෑ නේද? දාමුද ලයික් එකක්. ඉතින් බලන්නකො ළමයි තාක්ෂණයේ දියුණුව මොනතරම් වාසීද කියලා. සාමාන්‍යයෙන් බෝ එකක් හදන්න මිනිහෙක් ගත්තා නම් පැයක් විතර යනවනේ. බලන්නකො මේ මැෂින් එක එකට විනාඩියක්වත් යන්නේ නෑ. ඇත්ත කියන්න යාළුවෝ ටික මතක් වුණානේ. මට නම් මගේ යාළුවෝ ටික මතක් වුණා. මකුල් ගෙදරක එහෙම ගියාම මගේ යාළුවෝ ටික වගේ. ඔයාගේ යාළුවොත් එහෙමද? ඉන්නවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යමුද? කමෙන්ට් එකක් දානවා වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. මොකද ඔයා ඒ කරන චූටි දේෙන් තමයි මම මාරම විදියට මොටිවේෂන් වෙලා ඊළඟ වීඩියෝ එකක් ගේන්නේ. බලන්නකො ඉතින් කෙහෙල් කැනට උණ දෙයක්වත් හිතාගන්න බෑනේ. ඉතින් යාළුවනේ ඔයාලත් මේ වගේ වඳුරන්ට එහෙම කෑම දෙනවා නම් ආරක්ෂිත ඇඳුම් බැලඳුම් ඇඳගෙන මේ වැඩේ කරන්න. මොකද ජල බීතිකාව ඉහළම අගයක් තියෙන සත්තු జాතියක්නේ. මොනවා නැතත් ආනේ so cute නේද ළමයි. ගෙදර එක්කන් එන්න හිතෙන්නේ මට විතරද? පුදුම බඩගින්නකින් වගේ ඉඳලා තියෙන්නේ. guys මගේ වවුලල්ගේ TV channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. සතෙක්ට කෑම එකක් දීලා ඌ ඒක කන දිහා බලාගෙන ඉන්න තරම් සැනසීමක් නම් තවත් නෑ නේද ළමයි. ඇත්තට මේක මාරම සැනසීමක් නේ. මහා පිං අතේ වැඩක් ඈ. මේව නම් ඉතින් අපේ රටේ බලධාරීන්ටම පේන්න ඕනි වීඩියෝනේ. බලන්නකො පාරක පැච් එකක් මකන හැටි. කො ඇත්ත කියන්න මේ වගේ වීඩියෝ එකක් දැක්කේ පළවෙනි පාර්ට් නේද? මෙන්න මේ සිලිකෝන් සීලන් එක මෙහි ගන්න තියනවද කියලා නම් දන්නේ නැහැ. බලන්නකො guys මෙන්න මේක මේ ජල කාන්දුව වහන හැටි. ජල කාන්දුවක් උනාද කියලාත් හිතාගන්න බැරි විදිහට වහනවානේ. ඇත්තටම සුපිරිනේ. දාමුද වීඩියෝ ලයික් එකක්. ඔයා මීට කලින් දැකලා තියෙනවද මෙච්චර ලොකු වයර් කපන මැෂින් එකක්? බොරු කියන්න ඕනේ නෑනේ guys. මම නම් මගේ ජීවිත කාලෙටම මේ වගේ වයර් කපන එකක් දැක්කේ පල්ලෙවෙනි පාර. හොඳේ. එහෙනම් guys අදට මම මෙතනින් සමු ගන්නවා. ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් වවුලල්ගේ subscribe කරලා ඉන්න.